මිනිස්සෙකුට වෙන්න පුළුවන් විපත්ති අතර බරපතල විපත්තියක් කියනවා. පළවෙනි ව්‍යසනය පෙන්නනවා ඥාති ව්‍යසනය. මොකද්ද? ඥාති ව්‍යසනය. නෑයෝ අහිමි වීම. තමන්ගේ හිතවතුන් ඥාතීන් අහිමි වීම. ඒක මිනිස්සෙකුගේ ජීවිතේ බරපතල ව්‍යසනයක් කියලායි කියන්නේ. දැන් ඒ ව්‍යසනයට අපිට අපේ රටේ මිනිස්සුන්ට ලක් වෙන්න උනාද නැද්ද? සිද්ධ වුණාද? අපේ කවුරුවත් සමහර විට මැරිලා නැති වෙන්න පුළුවන්. හැබැයි රටක් විදිහට ගත්තාම මේ රටේ මිනිස්සු ඔක්කොම අපේ මිනිස්සු. අල්ලපු ගෙදර කවුරුත් නැති වෙලා නැවෙන්න පුළුවන් කොළඹ ඉන්න අපිට. හැබැයි මේ රටක් විදිහට ගත්තාම මේ රටේ ගම් පිටින් වැළලිලා ගියේ නැති වෙලා ගියේ දේහේවත් හොයාගන්න බැරුව අපිට අහිමි වෙන්නේ සුනාමි ව්‍යසනය තුලත්. ඒ වගේම තමයි පෞද්ගලික දවස්වල වෙච්ච ගංවතුර ආපදා නායයන් තත්ත්වය තුලත් දෙන කවුරුත් නෑ අපේ මිනිස්සු. අපේම රටේ උතුම්. ඒකේ අඩුව ජාතියක් විදිහට තියෙන අඩුවක්. රටක මිනිස්සෙක් මොකක් හරි රටකට සේවයක් කරනවා. ඒ මිනිස්සයා මේ රට ගොඩනගන්න නොදැනුවත්ව හරි දායක වෙනවා. අඩුම තරමින් බදු හරි ගෙවනවා. නේ? මිනිස්සෙක් බදු හරි ගෙවනවානේ මේ රටේ තමන් ගන්න ආල් කිලෝ එකකින් පරිප්පු ටිකෙන් ඒ මිනිස්සයා රට දියුණු කරන්න රට ඉදිරියට අරන් යන්න දායක වෙනවා. එනිසා ඥාතියෙක් නැතිවීම කියලා කියන එක රටක් වශයෙන් ගත්තහම සුනාමි ව්‍යසනයේත් අපේ බොහෝ ප්‍රමාණයක් මිනිස්සු මැරුණා. පහුගිය දවස්වලත් මැරුණා. ඒක බුදුහාමුදුරුවෝ කියන ප්‍රබල ව්‍යසනයක්. පෞද්ගලිකව ගත්තහම ඒ මිනිසුන්ට මිනිසුන්ගේ කොච්චර මිනිසු නැති වෙලා තියෙනවද? සමහර දරුවෝ ඉන්නවා වෙනත් අම්මා තාත්තා නැහැ. සමහර වෙලාවට අම්මා තාත්තා ඉන්නවා දරුවෝ නැහැ. පවුල එකම එක්කනයි ඉතුරු වෙලා තියෙන්නේ අම්මා තාත්තා සහෝදරයෝ ඔක්කොම නැති වෙලා. ඔයත් දකින්න තියෙන්නේ එක හාමුදුරු කෙනෙක් නේද? උන්වහන්සේ අපිත් එක්ක විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත අපිට පල්ලෙහායින් හිටපු හාමුදුරු කෙනෙක්. ඒ උන්වහන්සේගේ කවුද නැති වෙලා තියෙන්නේ? අම්මයි, තාත්තයි, සහෝදරයයි, සහෝදරයාගේ බිරිඳයි, අලුත උපන් දරුවයි, ඊට පස්සේ මාස 4ක් දවස් ඔය පොඩි දරුවට, ඊට පස්සේ ලොකු අම්මා ලොකු අප්පච්චි. පටාචාරට වෙච්ච එකේ අනිත් එක නෙවෙයි හාමුදුරන්ට වෙලා. උන්වහන්සේගේ හඬ අපිට ඇහුණාට රූපවාහිනිය තුලින් හඬ නැසන මිනිස්සු කොච්චරද? හඬ නැසන මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ කතාව එළියට ආපු නැති මිනිස්සු කොච්චර ඉන්නවද? බලාගත්ත උමතුවටපත් වෙච්ච පටාචාරට වෙච්ච කතාව වෙච්ච මිනිස්සු ඕන තරම් මේ ව්‍යසනයේ මැද ඉන්නවා. ඒ නිසා ඥාති ව්‍යසනය කියන එක මිනිස්සෙකුට වෙන්න පුළුවන් විපතක්. ඒ නිසා අපි ඒකට පෙරින් සූදානම් වෙන්න ඕන. විපත්ති වලින් අපිට දෝමනස්යටපත් වෙන්නේ නැතිව ඒ වගේම තමයි දරා ගන්න පුළුවන්කම තියෙන දේ තමයි කලින් විපත්තියට සූදානම් වෙන්න. කලින් සූදානම් වෙනවා. දැන් ওই ගංවතුර එනකොට ඊට පස්සේ ඔය තියෙන ජලාශ හරිනකොට විපතක් වෙයි කියලා කලින් දැනුවත් කරනවා. එයයි සූදානමින් ඉන්නේ. සූදානම් ශරීරයෙන් ඉන්නේ. ඕන වෙලාවක ඉවත් වෙන්න බලාගෙන ඉන්නේ. හැබැයි පෙර සූදානමක් තිබෙන්නේ නැතිව හිටියහම මොකද්ද වෙන්නේ? උනේ මොකද්ද කියලා දන්නේ නැහැ. නිදාගෙන ඉන්නකොට උනත් ගහගෙන යන්න පුළුවන්. හැබැයි නිදන්නේ නැතුව අවදියෙන් ඉන්නවාද විපතක් වෙන දවසක් කියලා කලින් දැනුවත් කරා. සුනාමි එන්න පුළුවන් භූමිකම්පාවක් ඇති වෙලා තියෙනවා කියලා කලින් දැනුවත් කරාම ඇලර්ට් ආවහම මිනිස්සු ඒ පැත්තේ මිනිස්සු හරි සැලකිල්ලෙන් ඉන්නේ සුනාමි පුහුණු වලට ගිහිල්ලා නේ අදිසියම සුනාමි පුහුණු සංවිධානය කරන සුනාමියක් එනවා කියලා හිතාගෙන දුවන්න තියෙනවා. ඉවත් දෙන්න තියෙනවා. හිතාගෙන යනවා. ඒ වගේම තමයි ආපදා పూర్වයෙන් දැනුම් දුන්නාම ඒ ආපදාව එන විදිහේ හැසිරෙන විදිහට හැසිරෙනවා. పూర్ව සූදානම්. ඒක අනුදාවේ අයුණත් කරනවානේ නේ. යුද්ධයක් ආවොත් හැසිරෙන්නේ මෙහෙමයි කියලා මුහුදේ පුහුණු වීම කරනවා. ගුවන් යානාවලින් ගිහලා පුහුණු වීම කරනවා. කැලෑ ඇතුලේ පුහුණු කරනවා. එකම කණ්ඩායම දෙකට බෙදලා දෙපැත්තේ ඉඳලා
යුද්ධ කරගන්නවා පෙරපුහුණු. ඒක නිසා ඥාති ව්‍යසනයටත් අපි හැමෝටම තියෙන්න ඕන පෙරපුහුණුවක් මානසිකව. නේ ඒක ගන්න බෑනේ ප්‍රායෝගිකව ගන්න බැරි එකක් නෙවෙයි. මානසික පුහුණුවක් තියෙනවා. අපේ ඥාතියෙක් අපිට නැති වුණොත් මොකද වෙන්නේ? ඒක අපි හිතින් හදා ගන්නවා. හේතුව මොකද? අපි හිතාන ඉන්නවා අපිත් එක්ක ඉන්න මිනිස්සු හැමදාම අපිත් එක්ක ඉදී. මිය පරලොව යන්න මිනිස්සු වයසට අනුව තමයි මැරෙන්නේ කියලා අපි හිතාගෙන ඉන්නවනේ. එහෙම එකක් තියෙනවා නේ. දැන් මැරෙනවා නම් මැරෙන්න ඕනේ. ඉස්සරෝම මෙයා මැරෙන්න ඕනේ. එයාට වයසයි දැන්. ඈනේ. එහෙම දෙනවනේ. ඊට පස්සේ අරයා තමයි යන්නේ. ඊට පස්සේ යන්නේ ඔයා මෙයා යන්න නෙවෙයි. මට කොයි වෙලේ යන්න වෙයිද කියලා අපි දන්නේ නෑ. එහෙම වර්ගීකරණය කරන්න බෑ. 100 මරුණාම තමයි ආච්චි මැරෙන්නේ. ආච්චි මරුණාට පස්සේ තමයි අම්මා මැරෙන්නේ. අම්මට පස්සේ තමයි තාත්තා මරුණාට පස්සේ තමයි අම්මා මැරෙන්නේ. වයස අනුව හදන්න. එහෙම හදන්න. ඕනම වෙලාවක ඕනම කෙනෙක් මගේ ඥාතියෙක් මට නැති වෙන්න පුළුවන් කියන එක හිතලා තියෙනවා. ඒක අසුබ එකක් නෙවෙයි. අසුබ එකක් නෙවෙයි. එහෙම හිතපුවාම මොකද්ද වෙන්නේ? වෙනදට වැඩිය මිනිසුත් එක්ක හොඳින් ඉන්න පුළුවන්. ඇයි? මෙහා කොයි වෙලේ මැරිලා ඇති කියලා අහිමි වෙයිද කියලා ව්‍යසනයක් වෙයිද කියලා අපේ ඔළුවේ එකක් තිබ්බහම වෙනදට වැඩිය ආදරෙන් කතා කරනවද නැද්ද? කතා කරනවා. ඊට පස්සේ වෙනදට වැඩිය සත්කාර ගෞරව කිරීම කණ්ඩ බොණ්ඩ ටිකක් හරි දෙන එක අපි කරනවද නැද්ද? කරනවා. ඇයි? එයා ඕනම වෙලාවක මැරෙන්න පුළුවන්. මිය යන්න පුළුවන්. අසුබයක් නෙවෙයි. ඒක හිතපු ගමන් වෙනදට වැඩිය සලකනවා. වෙනදට වැඩිය ආදරණීය වෙනවා. හිතේ තියෙන නෝක්කාඩු වෛර අරවමව තියාගෙන ඉන්න වැඩි කාලයක් නැහැ. ඕන වෙලාවක මිය යන්න පුළුවන් කියලා අපේ එක්කෙනෙක් හිතාගත්තාම අපේ පවුලේ මිනිස්සේ ඥාතියෙක් අපිට වින්නත් ඒ කට්ටියට අත දිගෑරලා සලකන්න පුළුවන්. දැන් අපි හිතාගෙන ඉන්නේ ඒ කට්ටිය තව කල් ඉන්නවා ජීවත් වෙනවා පස්සේ කරන්න පුළුවන් නේ. ඕවා තව ටික කල් ගිහිල්ලා කරන්න බැරිද? එහෙම එකක් නැහැ. එහෙම හිතන්න බෑ. අද නිදා ගන්න මිනිස්සයා රෑ හෙට අවදි වෙයිද කියලා කියන්න බෑ. එහෙම කොච්චර කතා තියෙනවද? අම්මා තාත්තා ජීවත් වෙනකොට දරුවෝ මිය ගිය කතා කොච්චර හම්බෙනවද? දරුවෝ තාම හොඳට ඉන්නකොට අම්මා තාත්තා එකතැන මිය ගිය කතා කොච්චර තියෙනවද? මැරෙයි කියලා කවදාවත් හිතාගෙන හිටපු නැති මිනිස්සු ඔය මිනිහා ගලේ ගැහුවත් මැරෙන්නේ නැහැ හොඳට හයිය තියනවා කියලා හිතාගත්ත මිනිස්සු මිය ගිය පුතෙක් දැන් නැද්ද? ඕනනම් තරම් තියෙනවා. ඒ නිසා බින්නාත්නි හැම වෙලෙම හිතන්න මා ළඟ සිටින මා සමග සිටින අනිත් කෙනා ඕනම වෙලාවක මා හැරදා යන්න පුළුවන්. මා හැරදා යන්න පුළුවන්. ඒකට කාලයක් නැහැ. තව ඉතින් අවුරුදු 50යිනේ තව 20ක් විතර අදින්න පුළුවන්. ඒ වගේ කතා බොරුවක්. නේ 50යි භාගයක් යනකොට මැරෙන්න පුළුවන්. නේ එහෙම වෙන්න පුළුවන්. තව අපි මැරෙන්න වයස තියෙනවා. එහෙම නෑ. අවුරුදු ගණන් නෙවෙයි අම්මගේ කුසේදී මිනිස්සු මැරෙනවා. බිහි වෙන වෙලාවේ මිනිස්සු මැරෙනවා. සෙල්ලම් කරන කෙලිදලින් ඉන්න කාලේනේ කිසා ගෞතමීගේ දරුවා වගේ කොච්චර අම්මලාට දරුවෝ නැති වෙනවද? ගෙදරට ගේන්න වෙන්නේ නැහැනේ කිරිපෙව්වා විතරයි හොස්පිටල් එකේ දින දෙකක් යනකොට මැරිලා කියලා කියනවා. කියන්නේ ගෙදරට ගේන්න වෙන්නේ නැහැ කිරිත් බීලා. අම්මගේ දෙතනින් කිරි බීලා හැබැයි දරුවා ගෙදරට ගේන්න වෙන්නේ නැහැ. ඒකට මොනතරම් සලසුම් තියාගෙන ඉන්නද? කුසේ පිළිසිඳ ගත්තට පස්සේ දරුවා ඉස්කෝලේ යවන හැටි ඉස්කෝලේ ළඟින්ම පදිංචි වෙන්න ඕනේ නේ. නම දාන්නේ මේක දුවක් වුණොත් අන්දන්නේ මේවා පුතෙක් වුණොත් අන්දන්නේ මේවා ටොයිස් එහෙම ගෙනල්ලා සෙල්ලම් බඩු පොඩි උන්ට ගෙනල්ලා හැබැයි බුදුහාමුදුරුවෝගේ බුද්ධ ඥානෙ බලන්න උන්වහන්සේ කියන ඥාති ව්‍යසනය වුණ වෙලාවක වෙන්න ඔබ හිත හදාගෙන ඉන්න නැති වුණොත් මං කොහොමද හැසිරෙන්නේ ඒක නැති වෙච්ච නිසා තමයි පටාචාරයට මොකද්ද උනේ පිස්සු හැදෙන්නේ රෙදි නැතුව පාරේ දිවුවා කියලානේ කියන්නේ පටාචාර දුන්න නැතුව දුවනකොට තමයි බුදුහාමුදුරුවෝ හොයන් යන්නේ. ඇයි? මරණ හයක් දැකලා. උබෝ පුත්තා කාලගත. මොකද්ද උනේ දරුවෝ දෙන්න නැති වුණා.
පන්තේ මයම් පතිමතෝ සැමියා මගදී නැති වුණා. මාතා පිතාච බාතාච එක චිතකස්මින් දහිරේ අම්මා තාත්තා සහෝදරයා එකම චිතකයක දැවෙනවා බලන්න උනා. ඒක නෙවෙයි දදුනේ. ගම් පිටින් එකම මිනිවලක වලලනකොට කී දෙනෙක් බලාගෙන හිටියද? සමහර විට මේ ලෝක ජීවත් වෙන්නේ පවුලෙන් ගියා විතරයි වෙන්නේ. කවදාවත් හිතුවේ නැහැ හැම වෙයි කියලා. මීට පෙර කිසිම උපකල්පනයක් එයාට තිබ්බේ නැහැ. රැයට කාලා හොඳට නිදාගත්තා වෙනදා වගේම ටීවී බලලා සතුටින් නේ කතා බස් කරලා නිදාගත්තා. ඒ නිසා ඒ හැමෝටම මියන්න වුණා. ඒ නිසා මිනිස්සුත් එක්ක ජීවත් වෙනකොට කල් අරින්න එපා මිනිස්සුන්ට තියෙන සැලකිලි කරන්න. කල් අරින්න එපා. තව කල් තියෙනවා පස්සේ කරමු හෙට කරමු නේ. ඊළඟ මාසේ පුළුවන් ඕවා කරන්න ලබන අවුරුද්දේ අපි ඔයාව එක්කන් යන්නම් අද ගෙදර ඉන්න. ඒවා කියන්න බෑ. ලබන අවුරුද්දේ රුවන්වැලිසෑය අපි එක්කන් යන්නම් ඔයාව. කවුද දන්නේ දීද කියලා. මේ මොහොතේ යමක් කරන්න හිතුනොත් යම් කිසි කෙනෙක් වෙනුවෙන් ඒක කරන්න. සලකන්න. වෙනදට වැඩි ආදරෙන් මිනිස්සුන්ට සලකන්න. හේතුව අපි දන්නේ යා ඕන වෙලාවක ව්‍යසනයටපත් වෙන්න පුළුවන්. එතකොට පින්වතුනි වෛරය, ක්‍රෝධය, ගැටීම්, පලිගන්නේව්වා ඒවා හිතේ තියාගෙන ඉන්න කාලයක් නැහැ. කොච්චර කාලයක් පලිගන්නද? කොච්චර කාලයක් වෛර කර කර ඉන්නද? කල්ප ගාණක් නැහැ. අවුරුදු 100ක්වත් වෛර කර කර ඉන්න බෑ. නිසා හරිම වැදගත් දේ තමයි ඥාති ව්‍යසනයට මටපත් වෙන්න වෙනවා. මා සමග ඉන්න අය ඕනම වෙලාවක මිය යනවා. ඒ අයට හොඳට සලකලා තිබ්බහම මොකද්ද තියෙන යහපත? බොරුවට මිනිය ගාව මිනි පෙට්ටිය පෙල්ලනකම් අඩන්න ඕනේ නැහැ. අඩන්න ඕනේ නැහැ. ඇයි? ඉන්න කාලේ කණ්ඩ දීලා, ඔන්ට දීලා සලකලා, ගෞරව කරලා, හිතක් රිද්දලා නැහැ. නේ? කිසිම දෙයක් වචනකින්වත් හිත රිද්දන්න නැතුව ඉඳලා. ඒ වගේම තමයි එයාගේ මතකය ඇතුලේ අපිව ඊ타ත්ම යහපත් විදිහට තියලා තිබ්බහම මරුණට පස්සේ මං එනකන් හිටියේ නැත්තේ ඇයි කියලා අඬන්න ඕනේ. අවශ්‍යයි. මිය ගියාට පස්සේ අනේ මට මේක කරන්න බැරි වුණා මම කැඳ හදාගෙන නේද හැන්දෑව එනවා කිව්වේ කියලා අඬන්න ඕනේ. තරංග ගන්න ඕනේ. දාස් ගණන් දීලා ගේන්න ඕනේ මල්වලට. ගෞරවාන්විත ඔය මිනිස්යාට ඉන්න කාලේ කරන්න පුළුවන් සත්කාර ගෞරව හැම දෙයක්ම කළාට පස්සේ මරණයට පස්සේ කඳුළු හලන්න ඕනේ නැහැ. අපි කල යුත්තේ කරලා ඉවරයි. මිනිස්සු අඬන්නේ ඇයි දන්නවද? කරගන්න බැරි වෙච්ච ඒවා තියෙනවා. ඒවත් අමතරව ඉතින් ගන්න බැරි වෙච්ච ඒවා තියෙනවනේ. ඔක්කොම කරලා තියෙන්නේ කොහෙද කියලා නැහැ. නේ? සල්ලි කොහෙද ගහලා තියෙන්නේ කියලා නැහැ. ඊටමට අස්සන ගහ ගන්න බැරි වෙලා තියෙනවා. ඒවත් ඉතින් තියාගෙන අඬනවා. නමුත් මරුණහම කෙනෙක් අපිට ශෝක නොකර ඉන්න කඳුලක් කටෙන්නේ නැහැ කියලා මම ඔයත්තන්ට කියන්නේ නැහැ. නමුත් දුකේ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් මම එයාට හොඳින් සැලකුවා. එයා මැරෙන බව දැනගෙන මම කලින් හිටියා. මගේ උපකල්පනයේ හිටියා. ඕනම වෙලාවක සමුගන්නකොට මා සමගත් එයාට වෛරයක් නැහැ. එයත් එක්කත් මට වෛරයක් නැහැ. අපි දෙන්න අතර වෛරයක් තිබ්බේ නැහැ කියන හැඟීම තියෙනවා. අන්න එතකොට කිසි දුකක් නැහැ. ඒ නිසා පළවෙනි ව්‍යසනය මොකද්ද මේ ජීවිතේ බලපාන එක? ඥාති ව්‍යසනය. ඒක මේ ජීවිතේට බලපාන. ඒක ඉතින් ඥාති ව්‍යසනය වුණාම මිනිස්සුන්ගේ ජීවිත කඩා වැටෙනවා. නේද? ඥාතීන් කියලා කියන්නේ ගොඩක් ළඟයි නේ. දැන් අපි ওই ගොඩක් කලාවට කප්පන් එහෙම ඉල්ලන මිනිස්සු මොනවද කියන්නේ? තමන්ගේ ඥාතියෙක්නේ අල්ලගෙන මරනවා කියලා කියන්නේ. දැන් සමන් කුමාර ඝාතනය බලන්නනේ. සමන් කුමාර කියන ළමයා අරගෙන ගිහිල්ලා කැලයක් මැද ඉස්කෝලේ යන ළමයි. ඒ ළමයාගේ දෙමාපියන්ගෙන් මේක ප්‍රසිද්ධ කතාවක්නේ. සමන් කුමාරනේ සින්දු ඇවිල්ලා තියෙනවා. විරිදු තියෙනවා. කවි බණ තියෙනවා. ලිපි තියෙනවා. පොත් තියෙනවා. නඩු වාර්තා තියෙනවා. ඒ ඥාතියෙකුට රිද්දපුවාම අපිට හැයෙන්න රිදෙනවා. සෑහෙන්න රිදෙනවා. හැබැයි හිතන්න අපි හැමෝටම එනමුත් ඥාතීන් අතහැරලා යන්න සිද්ධ වෙනවා කියලා. පළවෙනි ව්‍යසනේ ඥාති ව්‍යසනේ.